කුෂිකර්ම අපි ඉස්සෙල්ලම දැන් බලන්නේ වාරි මාර්ග පද්ධතිය. ඒක අවසන් නේද? ඔව් නේ පද්ධතියත් ගැටලුවක් තියෙනවා. මොකක්ද? ඒකෙදි තියෙනවා සම්පූර්ණ පද්ධතිය විනාශ වෙලා අක්කර 685කට වතුර ගන්න බැරි ප්‍රශ්නයක් ඒක තියෙනවා. කාටද අයිති? වාරි මාර්ග දෙපාර්තමේන්තුව වාරි මාර්ග තමයි තියෙන්නේ. කියන්නේ දෙපාර්තමේන්තුව කෙත්තලවල් සහ බෙදින් ඇලවල් විනාශ වෙලා. ඉතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියවෙන්න ඕනේ. අපි ඇහුවේ ඒකනේ. ඉතින් ඉස්සෙල්ලම වාරි මාර්ගයේ සම්පූර්ණ පද්ධතිය තියෙන ගැටලු ටික අපි ගත්තේ නේද? ජලාශ ඕගොල්ලෝ කිව්වා 89ක් තියෙනවා. 89න් 3ක් හානියටපත් වෙලා තියෙනවා. ඒ හානිය පූර්ණ වශයෙන් සාවකාලික ප්‍රතිසංස්කරණය කරපුවාම ඒ යට තියෙන කුඹුරු වලටත් වතුර දෙන්න පුළුවන් නේද? නමුත් එහෙනම් තව තියෙනවා ඇල මාර්ගයක් තියෙනවා. ඇල මාර්ගත් තියෙනවා. සාමාන්‍ය ජනාධිපතිතුමනි මෙහෙමයි. දැන් ඔය කැඩී ගිය ඒවා තාවකාලික හදන්න, වැව් ටික හදන්න අපි මිලියන 42ක වගේ ප්‍රමාණයකුත් ඒත් එක්කම ඇල මාර්ග වලට මිලියන 42ක වගේ. ඒ කියන්නේ ජලාශ හෙඩ්වර්ක්ස් වලට මිලියන 42ක් වුත් ඒ වගේම ඇල මාර්ග වලට මිලියන 42ක වගේ ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. අපි ඒවා ඉල්ලලා තියෙන ප්‍රධාන කාර්යාලයෙන්. ඒකට ඒවා සති දෙකක් වගේ ඇතුළත තාවකාලිකව අලුත් වැඩියා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ස්ථීර වශයෙන් හදන්න අපිට දැන් අවශ්‍ය මේ මහා කන්නේ වගා කරන්න. ඊළඟ අපි බලමු වගාවට වතුර දෙන ගමන් මේවා ස්ථීරව ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහා කන්නේ යල් කන්නේ අතර ඇති වෙන කාලේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නේද? යල් කන්නේත් මේ විදිහටම తాවකාලිකව ගිහිලා යලයි මහයි අතර ඇති වෙන මාස එකමාරක වගේ කාලයක් තියෙනවනේ. ඒ කාලය තුළ ඉතුරු ටික ස්ථීර කරන්න පුළුවන්ද කියලා අපි ප්ලෑන් එක හදන්න ඕනේ. මොකද අපිට වතුර දෙන ගමන් සමහර ඒවා ස්ථීරව හදන්න බෑනේ. නේද? ඒ නිසා ඔයගොල්ලෝ ගාව ප්ලෑන් එක ඉස්සරලම හදන්න ඕනකම තියෙන්නේ මේ මහා කන්නේ වගා කිරීම සඳහා අවශ්‍ය වෙන ජල සැපයීම මාර්ග ලබා දීම. දෙවෙනිට තමයි අපි බලන්න ඕන මේවා తాවකාලිකව කරන්නේ ස්ථීරව කරන්නේ කොහොමද? කරන කාලය මොකද්ද? ඒකට මුදල් මොකද්ද? ඒක අපි වෙනම බලමු. නේද? දැන් අපිට අවශ්‍යයි తాවකාලිකව. දැන් මෙතුමා කියන රාජාංගන වැවට ගොඩක් බෑ කියලානේ. ගොවි සංවිධාන සහ ශ්‍රමදායකත්වයේ මැදිහත් කරලා උපරිම මට්ටමින් අපි රාජාංගණයෙන් කරගන්න පුළුවන් හරිය දැන් මේ වෙනකොට කරනවා. මෙන්න මේ හරි මාර්ග පද්ධතිය අර විනාශ වෙලා ගියපු කොටස් මම හිතන්නේ ශනිකව කරගන්න වෙයි. නැත්නම් අපිට මේ අවුරුද්ද කියන්නේ මේ යම් මාස්කන්නේ කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමනි අක්කර 1189ක් තියෙනවා මේ බොරළු වැලි සම්පූර්ණම ගහලා දැන් කුඹුරක් හැටියට නෙවෙයි තියෙන්නේ. හරි. අපි ඒ ටික වෙනම බලමු. ඒවා අපි කුඹුරු ප්‍රශ්නේ බලමු. හරි. දැන් අපි වාරි ප්‍රශ්නේ. මොකද දකුණ ඉවර කඩාගෙන ගිහිල්ලත් වැලි කොට 15000ක් ගහලා අපි ඒක ගොවි සංවිධාන සහ රාජ්‍ය ආයතන මැදිහත් වීමක් කරලා తాවකාලිකව හදලා තියෙනවා මේ වෙනකොට. කුසිකර්ම ඒ කියන්නේ වගාවන් ගැන කවුද කියන්න පුළුවන්? කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන තැන් තියෙනවද? ගෝජන සේවා දෙපාර්තමේන්තුවෙන් තියෙනවද? දෙකම එකට කියන්න පුළුවන් කාට හරි ඉන්නවා. ඒ ඔක්කොම එකට කියන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ මහවැලි ඒවත් නේද? ඔව්. මහවාරි මාර්ගයේවත් ගෝජන සේවා ඒ ඔක්කොම කියන්න පුළුවන් දෙකට. කියන්නකෝ. ඔව් දැනට කරු ජනාධිපතිතුමනි අපි හෙක්ටයාර් 98305ක් වගා කරලා තිබ්බා මේ වී වගාව. ඒකෙන් දැනට 100%ක් හානිලා තියෙනවා හෙක්ටයාර් 20662ක්. ඒකෙන් අපිට දැනට වගා කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන හෙක්ටයාර් 17442ක්. ගම් වතුරට යට වෙලා වගාව යලි ප්‍රකෘති තත්ත්වයටපත් වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑනේ. දෙවෙනි එක තුන ගම් වතුරට යට වුණා නැවත වගා කළ හැකි භූමිය තියෙනවා. ඊළඟ එක තියෙනවා ගම් වතුරට යට වුණා නැවත වගා කළ නොහැකි භූමිය තියෙනවා. ඔන්න ඔය කාණ්ඩ තුනෙන් දත්ත තුන නේද හරියන්නේ. හරි ඒකක් තියෙනවා සර්. ඔක්කොම පූර්ණ හානි. හැබැයි ඒක ඇතුලේ තියෙනවා තමන්ගේ ඊටම මුළුමනින්ම යට වුණා. තමන්ගේ ඊටමෙන් භාගයක් යට වුණා. ඔව්. හරිද? හරි. එහෙම තමයි මේ 20662 ඇවිල්ලා තියෙන්නේ. එහෙමනේ ඇවිල්ලා 20662. හරි. දැන් හරි පැහැදිලි නේද අපිට නේද? ඒ මේ ජනාධිපතිතුමනි 17641 වගා කරන්න පුළුවන් හැබැයි ඒ 20662. ඒක දෙවෙනි ප්‍රශ්නේනේ. යම් ගොවියෙකුගේ කුඹුර මුළුමනින්ම යට වෙලා හෝ යම් ගොවියෙක්ගේ කුඹුරෙන් අර්ධයක් පූර්ණ වශයෙන් හානි වෙලා හරි මුළු ප්‍රමාණය හෙක්ටයාර් 20000යි. ඒ කියන්නේ අපි අර තීරණයක් කරන් තියෙන ලක්ෂ එකමාර ගණන් දෙන්න. මෙන්න මේ ලක්ෂ එකමාර ගණන් දෙන්න ඕන මේ හෙක්ටයාර් 20000ට. හරිද? හරි. ඒක තමයි මට දැනගන්න. ඒකෙන් අපිට නැවත වගා කරන්න පුළුවන් 17000. ඔව් 17000. හරිනේ. හරි. එතකොට දැන් ඕගොල්ලෝ ගාව තියෙන්න ඕන හැබැයි මේ පූර්ණ හානි වුණු 20000යි නාම ලේඛනය අවශ්‍යයි. දැනට ගෝජන සේවා දෙපාර්තමේන්තුවෙන් රෙජිස්ටර් කරලා ගන්නවා. ඒකනේ. ඒක කවදා වෙනකොට අවසන් කරොත්. දැන් ඇප්ලිකේෂන් එවලා තියෙනවද නේද ඔයගොල්ලෝ? සර් අද වෙනකොට දැන් අද සම්පූර්ණයෙන්ම ඩිවිෂන් වලට යවන්න ලෑස්ති කරලා තියෙන උදේ 9 වෙනකොට යවන්න සම්පූර්ණ සැලසුම් කරලා තිබ්බා. එතකොට අපි 55000ක් ඇප්ලිකේෂන් යවන්න ලෑස්ති කරලා තියෙනවා. 20000ක් ඉන්නෝනේ ඔව්. කොහොමද හෙට ඉඳලා සර් සේරම අද ඉඳලා ඔයගොල්ලෝ කවදා වෙනකොට අපිට
ඒ ගොවියට පූර්ණ හානි වුණු ගොවියන්ගේ බිම් ප්‍රමාණයයි ඒ ගොවියන්ට හිමි මුදල් ප්‍රමාණය කවද වෙනකොට කියන්න පුළුවන්. අපිට මේ සිකුරාදා වෙනකොට මේ සිකුරාදා වෙනකොට කම්ප්ලීට් කරලා දෙන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මේ ශේෂ්ත්‍ර භෝග කියලා කියන්නේ මොනවද? ශේෂ්ත්‍ර භෝග කියන්නේ ජනාධිපතිතුමා එතන මේ උඳු මුං කවුපි සෝයා රටකජු වගේ අතිරේක ආහාර අපේ දීමනාව අපි හදලා තියෙන විදිය තියෙන්නේ වී බඩිරුඟු ධාන්‍ය වර්ග. ඔව්. ඒවට තමයි 1,50,000ක දීමනාව. හරි නේද? හරි. ඒකට අපි එළවලු තමයි ඊළඟ තියෙන්නේ. අපේ තියෙන අපි දැන් චක්ලයේ තියෙන කැටගරි දෙකයි තියෙන්නේ. ඔව්. ඒතකොට ශේෂ්ත්‍ර භෝගවල ටිකක් ඉතුරු වෙනවද මේ දෙකටම ඇතුළත් නොවෙන? කෙසෙල් එළවලු කරගන්න කිව්වා. පළතුරු තමයි අනිත් තියෙන්නේ. පළතුරු කරන්න බෑ. කෙසෙල් කෙසෙල් එළවලු එකට ගන්න, ලූණු එළවලු එකට ගන්න, ඔව්. අමු මිරිස් එළවලු එකට ගන්න. හරි. ඊට පස්සේ එළවලු. හරි. හරිනේ? හරි. ඒතකොට ශේෂ්ත්‍ර භෝග කියන එකේ තව ඉතුරු වෙන මොනවද? ශේෂ්ත්‍ර භෝග කියන කොටසට ජනාධිපතිතුමනි ඔය කියන්නේ උඳු මුං කවුපි හරනම් ඇතුළු වෙන්න බෑ. නමුත් ඒවත් අපි ඒකට ඒවා දාන්න එකට දාන්න. මේකට දාන්න. ඔව්. එහෙම තමයි දැනට අපි මේ ඒතකොට දෙකයි තියෙන අපිට නේද? ඔව්. වී බඩිරුඟු ධාන්‍ය එළවලු. එළවලු. එළවලු එකට තමයි මිරිස් අමතරව නේද? එකතු කිරීම මිරිස්, එකතු කිරීම ලූණු, එකතු කිරීම කෙසෙල්. කෙසෙල්. හරිද? ඔව්. විශාල වශයෙන් කෙසෙල් හානි වෙලා තියෙනවා. අන්න ඒ ටික අපිට හදලා කිව්වොත් අපි ඉක්මනට හදලා නේද? ඔව්. පැපොල් හානි ලොකුවට තියෙනවා. මොකද පැපොල් ගස් මැරෙන්නේ දැන්. ඒව ඇතුල් කරලාද මේ හදලා තියෙන්නේ? ඒව ඇතුල් කරලා. ඇතුල් කරලා ඔක්කොම අරන් තියෙනවා. හදලා තියෙන එක නේ. ඔක්කොටම දෙන්න ඕනේ. හරිද? හැබැයි ඕගොල්ලෝ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේව. මේ වගේ දීමනාය දෙන්න යනකොට ඇති වෙන ප්‍රශ්නේ මම දන්නවා. ඇති වෙන ප්‍රශ්නේ තමයි මටත් හිමිකම තිබුණා ලැබුණේ නෑ. ඒ නිසා ඔන්න නේද පොඩි උද්ඝෝෂණ පොඩි ගැට මොකද දබා දෙන ඒක ඕගොල්ලෝ 100%ක් निराකරණය කරන්න ඕන. ඇත්තටම සාධාරණව ලැබිය යුතු කෙනාට ලැබෙන්න ඕන. අසාධාරණව කිසියෙකුටත් ලැබෙන්න බෑ. ඕක කාට හරි ලැබී නොයුතු කෙනෙකුට ලැබුණොත් ඕක ට්‍රෙන්ඩ් එකක් හැටියට ලැබිලා අරයටත් ලැබුණා. ඒ මට නැත්තේ කියලා මේක අපිට අවසන් කරගන්න බැරුව යනවා. මොකද මේ අවසන් කරගන්න බැරි එකක් නෙමෙයි වගාවක් තියෙනවා. හානි වෙලා තියෙනවා. නේද? එක තැන් වලින් එක විදිහට හානි වෙලා තියෙනවා. ප්‍රශ්නේ මතුවෙනවනේ. ඒ නිසා ඔබතුමාලා මූලික වගකීම ගන්න ඕන. දැනට තියෙන්නේ පූර්ණ හානි මේ වර්ග ඔක්කොම ගත්තාම හෙක්ටයාර 24259. ඔව්. ඒ 24259 තව චුට්ටක් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් නේද? ඒකේ ගොවීන් ටික හඳුනාගෙන අවසන් කරගන්න ඕන ලිස්ට් එක. නැත්තම් මේක නේද මම හිතන්නේ අප්‍රේල් වෙනකම් බෙදන්න වෙනවා ওই ගැටුම් එක ආවෝ. ඒ ටික අපි දෙසැම්බර් 31 කට දෙසැම්බර් 31 සමහර ඒවා පුළුවන් තරම් ඉක්මනින් දීලා ඉවර කරන්න නැවත වගා කරන්න. අපි ඒ ගොවීන්ට සහතිකයක් දෙන්න ඕන. අපි ඇප්ලිකේෂන් එක ගන්නකොටම සහතිකයක් දෙන්න. ඕගොල්ලෝගේ වගා හානියක් වෙලා තියෙනවා නම් අපි මුදල් දෙනවා. ඕගොල්ලෝ බය නැතුව වගා කරන්න පටන් ගන්න කියලා. එහෙනම් අපේ සල්ලි එනකම් මේගොල්ලෝ වගා කරන්න ඉන්න ඕනේ නේද? ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අතේ සල්ලි තියාගෙනම නෙවෙයි වගාව පටන් ගන්න නේද? නමුත් අපි සල්ලි දෙනවා කියන සහතිකය දෙන්නේ ඒගොල්ලන්ට. පූර්ණ හානි වෙලා තියෙනවා සල්ලි දෙනවා. ඕගොල්ලෝ බය නැතුව දැන් වගාව පටන් ගන්න. අපේ අපේක්ෂාව තියෙන්නේ නැවත වගා කිරීම සඳහා තමයි මේ දීමනාම අපේ අරමුණ තියෙන්නේ.